හෙලෝ ඕල් කාදගත් හිතලා තියනවාද මෙන්න මේ වගේ පට්ටපට් ගාණක් ගෙවලා ගන්න ඕන ගේම්ස් කොහොමද මෙන්න මේ වගේ වෙබ්සයිට් වල සම්පූර්ණයෙන්ම ෆ්‍රී එකට තියෙන්නේ කියලා. ඉතින් මේවට අපි කියන්නේ ක්‍රැක්ඩ් ගේම්ස් කියලා. ඉතින් කොහොමද මේවා මේ ක්‍රැක් වෙලා තියෙන්නේ? ක්‍රැක් නැත්නම් රිවර්ස් ඉන්ජිනියරින් වෙලා තියෙන්නේ කොහොමද? අන්න ඒ කන්සෙප්ට් එක ගැන තමයි අපි අද මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ. සම්පූර්ණ ලොකුම රිවර්ස් ඉන්ජිනියර් කරන කන්සෙප්ට් එක ගැන අපි කතා කරන්න යන්නේ. මොකද ඒක ලොකුම කන්සෙප්ට් එක වීඩියෝ එකකින් මට ඔක්කොම දේවල් ගැන කියන්න බෑ. හැබැයි අපි අද බේසික් අයිඩියා එක කොහොමද thought process එක රිවර්ස් ඉන්ජිනියරින් කරද්දි ඒකයි පුංචි සිම්පල් ඇප්ලිකේෂන් එක රිවර්ස් ඉන්ජිනියර් කරන්නේ කොහොමද කියන එකයි තමයි අපි අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. ඉතින් බේසික් අයිඩියා එක ගන්න අපි මේ වගේ සිම්පල් ප්‍රෝග්‍රෑම් එකක් දිහා බලමු. ඉතින් මේකෙන් කියන please enter your password කියලා. ඉතින් අපි මොකක් හරි මේකට password එක හරියට දුන්නොත් මේකෙන් login කියලා වැටෙනවා. අපි password එක වැරදියට දුන්නොත් මේක incorrect කියලා එනවා. ඉතින් අපි password එක දන්නේ නැහැ කියලා හිතමුකෝ. දැන් අපි එතකොට මොකක් හරි බොරු password එකක් ගහලා මේක incorrect කියලා විතරයි එන්නේ. අපිට ඇතුළට යන්න බෑ මේ ප්‍රෝග්‍රෑම් එකේ. ඒ කියන්නේ logged in වුණා කියලා print එක ගන්න බෑ. ඉතින් අපිට මේක දැක්කහම අපිට හිතෙනවා හිතෙන්නේ මේකේ අනිවාර්යෙන් මොකක් හරි print function එකක් තියෙනවනේ එක්ක logged in නැත්නම් incorrect කියලා අපිට පෙන්වන්න. ඒ වගේම මේකේ මොකක් හරි condition එකක් check කරන්න ඕනේ මේකද password එක කියලා. එහෙම මොකක් හරි check කරනවා කියලා අපි හිතනවා. අපි දන්නේ නැහැ ඇතුළේ code එක මොකද්ද තියෙන්නේ කියලා. අපි නම් print එකේ පේන දේෙන් අපි හිතනවා මෙහෙම මොකක් හරි print function එකකුයි මොකක් හරි condition එකකුයි ඇති. මෙන්න මේ password එක හරිද වැරදිද කියලා check කරන්න. දැන් අපිට මේක නම් simple program මම මේක write කරගෙන ඉඳලා මට කෙලින්ම ගිහින් මේ source code එකෙන් check කරන්න පුළුවන්. දැන් මම නම් මේක C වලින් ලියලා තියෙන හින්දා මට කෙලින්ම පේනවා C වලින් මම if condition එකක් දාලා තියෙන්නේ මහලුකු දෙයක් නැහැ. if password එක මේක නම් logged in කරන්න නැත්නම් incorrect කියලා පෙන්වන්න ගියා. එතකොට දැන් මේක reverse engineer කරනවා කියන්නේ කවුරු හරි මේ source code එක බලලා එයා බලනවා මෙතන password එක මොකද්ද මෙතන password එක මන් දීලා තියෙන නිකන් 1 2 3 enter කරපු password එකත් 1 2 3 නම් logged in කියලා පෙන්නන එක වෙන එකක් නම් incorrect කියලා පෙන්නන්න ගියා. ඉතින් reverse engineer කරන කෙනෙක්ට පුළුවන් if condition එක එක්ක ඔයාලට පුළුවන් if condition එක වෙනස් කරන්න. ඒ කියන්නේ 1 2 3 නැතුව වෙන ඕනම එකක් enter කරත් logged in කියලා පෙන්නන්න හදන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම password 1 2 3 නෙමෙයි ඒක වෙන එකක් විදිහට නැත්නම් 1 2 3 නැතුව password එක සමානයි 5 6 7 හරි ඒ වගේ මොකක් හරි එකක් දාලා කියන්න පුළුවන් මෙන්න මෙහෙම මේක වෙනස් කරා ආයෙත් ප්‍රෝග්‍රෑම් එක අර කම්පයිල් කරලා රන් කරා 1 2 3 නැතුව වෙන password එකක් enter කරලා රන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට කෝඩ් එක මොකක් හරි වෙනස් කරලා ඔයාට ඕන අවුට්පුට් එක ගන්නවා නම් අන්න ඒක තමයි රිවර්ස් ඉන්ජිනියරින් කියන්නේ. එතකොට නිකන් කෝඩ් එක ක්‍රැක් කරා කියන්නේ ඔන්න ඔකට තමයි. ඉතින් මේක සිම්පල් වුණාට මේක ඇක්චුවලි කරන්න ගියාම ගොඩක් අමාරුයි. දැන් මේක ලොකු ප්‍රෝග්‍රෑම් එකකට කරන්න ගියාම පට්ට අමාරුයි. ගේම් එකක් වගේ එකකට ගියාම ගොඩක්ම අමාරුයි. මොකද ගොඩාක් කෝඩ් තියෙනවා, එක ලූප් තියෙනවා, ෆන්ක්ෂන්ස් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම හැන්ඩල් කරන්න ගියාම ඔළුව රිදෙනවා. මේ වගේ සිම්පල් if condition අර මේ වගේ නෙමෙයි තියෙන්නේ. ඉතින් අපි ඒ හින්දා පොඩි එක්සැම්පල් එකක් බලමු කොහොමද ඇත්ත එකක් සාමාන්‍යයෙන් වෙන්නේ කියලා. ඉතින් ඇත්ත එකක් අපි try out කරන්න කලින් අපිට softwares දෙකක් install කරගන්න වෙනවා. එකක් තමයි X64GDB කියන එකයි ඊට පස්සේ plist editor කියන එකයි. මේ දෙකට මම link දාලා තියන්නම්. මේ plist editor කියන එක නම් මේ software එකේ පරණ version එක. අපි ඒක තමයි දැන් reverse engineer ගන්න try කරලා දෙන්නේ. මේ පොඩ lazy එකක් පරණ version එකකින්ද. ඒකයි X64 editor කියන්නේ. ඒක තමයි අපි use කරන tool එක. මේකව වෙන්න ඕනේ නැහැ. මේක වගේ තව එක tools තියෙනවා. හැබැයි මම හිතන්නේ මේ example එකට XGDB එක ගොඩක් lazy පෙන්වන්න. ඉතින් ඔය දේ download වෙනවා මට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒක තමයි assembly language කියන එක. ඉතින් අපි සාමාන්‍ය code දන්නන Python හරි C හරි C++ හරි මොකක් හරි Java හරි ඒවා සාමාන්‍යයෙන් human readable code. හැබැයි ඒ code එක කම්පියුටරේට තේරෙන්නේ නැහැ. කම්පියුටරේට තේරෙන්නේ 1 and 0s විතරයි. ඉතින් කම්පියුටරේ අනිවාර්යයෙන්ම මේ දෙක translate කරන්න compile එකක් use කරනවා. ඉතින් ඒ compile එකෙන් තමයි human readable code එක 1s and 0s වලට convert කරන්නේ. ඉතින් අපි reverse engineering කරද්දි ගොඩක් වෙලාවට use වෙන්නේ මේ exe file එක දා. මොකද අපිට සාමාන්‍ය source code එක හම්බ වෙන්නේ නැහැ. ඒක තිබ්බොත් lazy වැඩිනේ කෙලින්ම code එක read කරගන්න පුළුවන්. ඉතින් මේ exe files තියෙන්නේ machine language එකේ. මොකද මේවා දැන් compile වෙලා computer එකට තේරෙන විදිහට තමයි මේවා තියෙන්නේ. මේවා අපිට තේරෙන්නේ නැහැ. මේකේ තියෙන 1s and 0s. ඒ හින්දා අපි කරන්නේ debug එකක් හරි disassemble එකක් use කරනවා. X64 DBG නැත්නම් GDB කාලේ වල තියෙන ඒ වගේ මොකක් හරි tool එකක් use කරලා තමයි අපි මේකේ තියෙන 1s and 0s වලින් තියෙන machine language එක අපිට කියව ගන්න පුළුවන් human readable representation එකක් විදිහට convert කරගන්නවා.
ඒක තමයි assembly language එක. ඉතින් මේක assembly language එකට ගොඩක් වෙලා convert කරන්නේ machine language එකේ මොකක් හරි instruction එකක් තියෙනවා. ඒක කෙලින්ම assembly language එකෙන් represent කරන්න පුළුවන් one to one කිසිම වෙනසක් වෙන්නේ නැහැ. game එකක් වගේ reverse engineer කරනවා කියන්නේ මේ වගේ code line 10,000 ගාණක් බිලියන ගාණක් වුණොත් බිලියන ගාණක් වගේ ලොකු කෝඩ් ලයින් තොගයක් දිහා බලලා තමයි ගොඩක් අය ගේම් ක්‍රැක් කරලා ඔය ඉන්ටර්නෙට් එකේ දාලා තියෙන්නේ. ගොඩක් දුරට assembly language එක පොඩ්ඩක්වත් දන්නේ නැත්නම් මේක ගොඩක් දුරට කරන්න අමාරුයි. assembly language එක ගැන ඉගෙන ගන්න පොඩි දෙයක් ඉගෙනගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා මේ reverse engineering එක කරන්න කලින්. assembly language එක ගොඩක් ඉගෙන ගන්න ඕන දෙයක් හින්දා මම ඒක දැන් මේ වීඩියෝ ඇතුළට ඔබන්න නැහැ. ඒක ගැන කියලා දෙන්න ගියොත් එහෙනම් මේ වීඩියෝ එකේ තියෙන ටික ගන්න වෙලාවක් මට මදි වෙනවා. ඉතින් ඒ හින්දා අපි දැනට ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි එහෙම assembly language දැන් තියෙනවා කියලා දැන් අපි ඉතින් එතන ඉඳ මේක කරගෙන යමු. ඉතින් XGDB එක download කරගත්තා නම් ඒකේ ඇත්ත ගොඩක් වෙලාවට zip file එක zip file එක extract කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක ඇතුළට ගියාම ඔයගලන්ට ඇති 90x96 හරි එහෙම මොකක් හරි කියන නැත්නම් තවත් ඔයගලන්ට ඇතුළට ගියාම තියෙනවා X32 එකයි X64 එකයි කියලා දෙකක් ඇති. X64 එක use කරන්නේ X64 based programs වලට නැත්නම් X32 එක use කරන්නේ 32 bit වලින් හදපු programs වලට. ඉතින් මේ plist එකට අපිට ඕන වෙන්නේ මේ 64 එක. ඉතින් අපි ඒක open කරගමු. ඊට පස්සේ දැන් අපි install කරගත්ත plist එක open කරලා බලමු. ඒක open කරලා බලුවම වෙන මහලු දෙයක් නැහැ. නිකන් text editor එකක් simple program එකක් මේක. ඉතින් මේක අපිට ගියොත් එහෙනම් මෙතන register වලට ගිහලා බැලුවොත් එහෙම ඔයාලට බලන්න පුළුවන් මෙතන register වෙන්න username එකකුයි password එකකුයි දෙන්න තියෙනවා. ඉතින් දැන් ඔයගොල්ලෝ දැනට නිකන් මොකක් හරි බොරු එකක් දුන්නොත් එහෙම මෙතන invalid කියලා අපිට මැසේජ් එකක් මෙතන පෙන්වනවා. ඉතින් අපි මේක දැක්කම අපි දන්නේ නැහැ ඇතුලේ මොනවා වෙනවද කියලා මොකක් හින්දා මේ invalid කියන pop-up එක පෙන්නනවද? password එක කොහොම check වෙන්නේ? ඇයි අපේ password එක වැරදි කියන්නේ? ඒ කිසිම දෙයක් අපි දන්නේ නැහැ. අපිට කියන්න පුළුවන් එකම දේ තමයි අපි password එකක් enter කරොත් ඒ password එක වැරදි නම් එහෙම invalid කියලා message එකක් එනවා කියන විදිහට අපිට කියන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම 100% sure කරගෙන කියන්න පුළුවන් මොකක් හරි print value එකක් තියෙනවා මේක invalid කියලා කියන්න කියලා. ඔන්න ඔය knowledge එකත් එක්ක අපි යන් ආයෙමත් XGDB එකට. ඒකට ගිහිල්ලා අපි open කරගමු මෙන්න මේ plist එක එකෙන්. ඉතින් ඔයාලට මේක files වලින් ගිහිල්ලා open දිලත් open කරගන්න පුළුවන්. නැත්නම් simply drag and drop කරලත් මේක open කරගන්න පුළුවන්. plist එක run කරගෙන තියාගන්න ඕනේ background එකේ. තියාගෙන මෙතන මේ උඩින් ගිහිල්ලා මෙතන තියෙන attach කියලා එකක්. එතන attach කියන එකෙන් ඔයාලට ගියාට පස්සේ ඔයාලට පේනවා running plist editor එක. ඒක ඔයාලට attach කරගන්න පුළුවන් GDB එකට. එතකොට ඔයාලට දැන් මෙතන බැලුවාම මෙතන දැන් මේ තියෙන්නේ අර මං කිව්වා වගේ assembly language එක. plist editor එකේ හැම code line එකම කොහොමද වෙන්නේ මොනවද වෙන්නේ ඔක්කොම මෙතන තියෙන assembly language. ඉතින් ඔයාලා දැන් මේක දැක්කම පේනවා ඇති මේකේ මෙලෝ සංසාරයක් තේරෙන්නේ නැහැ. කියවලා හිතා ගන්න අමාරුයි. assembly language එක දැනගත්තත් මේක එකපාරට පුංචි කෝඩ් එකක් දැකලා හිතන්න අමාරුයි මේ මොකක් ගැනද කියන්නේ කියලා. ඉතින් මෙතන ගොඩක් අය මෙතන registers තියෙනවා, memory addresses තියෙනවා. ඉතින් මේ ඔක්කොම තියෙනවා. හැබැයි දැන් අපිට example එකේ විදිහට මම මේ ඔක්කොම explain කරන්න යන්නේ නැහැ. ඒ ඔක්කොම ගන්න ගියොත් එහෙම මේක ගොඩක් ලොකු complex දෙයක් වෙනවා. මොකද registers, memory addresses ඒවා සම්පූර්ණයෙන් ලොකු concept. ඒවා ඔක්කොම දැනගෙන ඉන්න ඕන සාමාන්‍යයෙන් ලොකු program එකක් reverse engineer කරනවා. ඉතින් එච්චර ලොකුවට ඒක තවත් ඔකම බය ගන්න නැතුව අපි එහෙනම් බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් මේක නම් example විදිහට අපිට කරන්න පුළුවන් හරිම ලේසි. මොකද අපි දැන් අනිවාර්යෙන් 100% දන්නා මේ invalid කියන print එක වෙනවා කියලා. ඒ හින්දා අපිට පුළුවන් මේ invalid කියන string value එක මේකේ search කරලා බලන්න කොහෙද මේක print කරවන්නේ කියලා. ඉතින් ඒක check කරගන්න අපිට පුළුවන් මෙතනට ඇවිල්ලා right click කරොත් එහෙම right click කරලා මෙතන search for එකේ අපි යනවා all modules. එතනින් ගිහිල්ලා අපි string value search කරන්න තැනට යනවා. එතකොට පස්සේ අපිට මේකේ තියෙන හැම string value එකක්ම තියෙන තැන් ඔක්කොම code ටික පෙන්නනවා. එතනින් අපිට පුළුවන් අපේ invalid කියන එක search කරගන්න. ඉතින් මෙතන අපි සම්පූර්ණයෙන් invalid register කියන එක කරොත් එහෙම අපිට පුළුවන් ඒ වගේම අර අපිට ඉස්සර pop up එකේ ආවා වගේම string value එකක් තියෙන මෙතන memory address එකයි ඒකට අදාළ assembly code line එකයි ඔක්කොම තියෙන කෑල්ලක් අපිට පෙන්වනවා. ඉතින් අපි මේක click කරගත්තොත් ආයෙමත් අර අපි ඉස්සර තිබ්බ ලොකු තැනට යනවා. එතන හැබැයි දැන් අපිට හරියටම පෙන්නනවා මොන line එකෙන්ද අර invalid function එක print කරවන්නේ කියලා. අපිට දැන් ඕනේ මේක print නොකර අනිත් එක print කරන්න. ඉතින් අනිත් එක මොකක් වෙන්න පුළුවන්ද? ඔයා register වුණා
වෙල්කම් මොකක් හරි එහෙම මැසේජ් එකක් එන්න පුළුවන් ඇති. අපි දන්නේ නැහැ. අපි දැන් ගෙස් කරනවා. ඉතින් ඒක ගන්න අපි ආයෙමත් අර ස්ට්‍රිං වැලියු සර්ච් කරන තැනට යනවා. එතනට ගිහලා අපි නිකන් ගෙස් කරන මොකක් හරි වැලියු එකක් තමයි අපි බේසික් සර්ච් කරන්නේ. ඉතින් අපි මෙතන වෙල්කම් කියලා ගහනවා, ලොග්ඩ් ඉන් කියලා ගහනවා. ඒ වගේ ඊට පස්සේ එක එක ගහනවා. ඉතින් අපි ආයෙමත් මෙතන නිකන් මේකේ එක්සැම්පල් හිටින මෙතන thank you කියලා ගැහුවොත් තමයි අපිට අවශ්‍ය ස්ට්‍රිං වැලියු එක හොයාගන්න. ඉතින් ඒක අර ඔක්කොම එක චෙක් කරලා ඔයා බේසිකලි බලන්න ඕනේ මොකක්ද කියලා අර එකපාරටම අපි දන්නේ නැති හින්දා. ඉතින් අර ට්‍රයල් ඇන්ඩ් එරර් එක ඒවා try කරලා ඔයාත් මෙන්න මේ thank you කියන එක ඔයා හිතලා try කරොත් එහෙම ඔයාලට පුළුවන් මේක හොයාගන්න. මේක අනිවාර්යයෙන්ම හොයාගන්න ඕනේ නැහැ මේ එක්සැම්පල් එක නම්. normally user කෙනෙක් reverse engineer කරනවා ඔයාලත් මේ වගේ දේවල් හිතලා තමයි කරන්නේ. මොකද මේකේ හරියට steps නැහැ. මෙන්න මේක කරාම ඔයාලට ඕනම දෙයක් රිවර්ස් එන්ජිනියර් කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා පොඩ්ඩක් හිතන්න ඕනේ කොහොමද මේක වෙන්න පුළුවන්, මම මේක කොහොමද මේක නොකර ඉන්නේ, මට ඕන දේ මම මේක ලව්ව කරන්නේ කොහොමද, අන්න ඒ වගේ එක එක concept ගැන ඔයාලා පොඩ්ඩක් හිතන්න. මෙතන මේ line එක අපි click කරලා ගියොත් එහෙනම් අපිට පුළුවන් බලා ගන්න මේක තියෙන්නේ අර invalid එකට යටින් කියලා. ඒ කියන්නේ ඔයා enter කරපු password එක හරි මොකක් හරි ඒ function එක invalid නම් ඔයාලට පෙන්නනවා invalid කියන message එක. ඒක valid එක නම් මෙන්න මේ thank you කියන එක පෙන්නනවා. ඉතින් දැන් ඔයාලට කරන්න ඕනේ ඔයා මොකක් enter කරත් ඔයා 1 2 3 හරි hello world හරි මොකක් හරි වගේ username එක password එක දුන්නත් ඔයාලට අර invalid එක print කරන්න නැතුව කෙලින්ම ඔයාලට print කරනවා thank you කියන එක. ඉතින් ඒක කරන්න කොහොමද කියලා බලද්දී මේක ටිකක් ලොකු process එකක්, ටිකක් වෙලා යන process එකක්. ඉතින් ඔයා මේකෙන් line by line බලන කොහොමද අර line එක අපි miss කරලා මෙතනට එන්නේ කියලා. ඒක කරන්නේ අපි පොඩ්ඩක් ආයෙමත් ගියොත් එහෙම invalid කියන message එක තියෙන තැනට අපි එතන පොඩ්ඩක් message එක හිමින් පොඩ්ඩක් උඩට බලන් ගියොත් එහෙම එතන තියෙන code එක අපි බලාගත්තොත් අපිට උලන් එතන තියෙන්නේ JE මෙන්න මේකට jump කරන්න කියලා. එතනින් කියන්නේ basically මොකක් හරි value එකක් equal නම් විතරක් ඔයා මෙන්න මෙතනට jump කරන්න. ඒක equal නැත්තම් කෙලින්ම කරගෙන යන්න කියන එක තමයි මේ line එකේ idea එක තියෙන්නේ. ඉතින් ඒක දැනගන්න අර මම කිව්වා ඉස්සෙල්ලා assembly code එකේ basic knowledge එකක් තියෙන්න ඕනේ. මොනවද මේ code, මොනවද මේ functions, ඒ ටික පොඩ්ඩක් දැනගන්න ඒකේ. ඉතින් දැන් මෙතන නම් JE කියන්නේ වගේ මොකක් හරි value එකක් ඇවිල්ලා ඒක equal නම් ඒ කියන්නේ දැන් password එක නම් password එක සමාන වුණොත් ඔයා මෙතනින් මෙතන මෙන්න මේ දීලා තියෙන value එකට jump කරන්න. එහෙම නැත්තම් මේක කෙලින්ම print කර යන්න. එතකොට කෙලින්ම print කර ගියොත් එහෙම අපිට පේනවා මෙයා අපේ invalid එක print කරනවා කියලා. හැබැයි එයා jump කරොත් අපිට පේනවා අපේ invalid තියෙන line එක miss කරලා එයා පල්ලෙහා තියෙන location එකකට යනවා. එතකොට එතනින් එහාට කෙලින්ම තියෙන්නේ අර thank you කියන එක කියලා අපිට පේනවා. ඉතින් ඒ හින්දා අපිට කරන්න තියෙන්නේ හරිම simple දෙයක්. මෙන්න මෙතන මේ code කැල්ල JMP කියලා අපි වෙනස් කරනවා. ඉතින් JMP කියන්නේ එතන මොකද check එකක් කිසිම දෙයක් ගන්න නැහැ. JMP වලින් කියන්නේ jump මෙන්න මේ දීලා තියෙන location එකට කියලා. ඉතින් එතකොට අර මොකක් වා enter කරත් වා මොන බහුභූතයක් enter කරත් ඒක equal නැද්ද කියන එක check වෙන්නේ නැහැ. කෙලින්ම මේ code එක මෙන්න මේ දීලා තියෙන location එක jump වෙනවා. එතකොට අර invalid එක print වෙන්නේ නැහැ. invalid එක print වෙන්නේ නැහැ. නිකම්ම thank you කියන එක print වෙනවා. ඉතින් දැන් ඔයා reverse engineer කරලා ඉවරයි. original තිබ්බ දේ වෙනස් කරලා ඔයාට ඕන විදිහට code එක වෙනස් කරගත්තා. හැබැයි තාම මේක complete නැහැ. අපි දැන් ඔයාට මේක patch එකක් විදිහට වෙනම exe එකක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ ආයෙමත් අපි ගන්න right click කරලා patches කියන එක කරනවා. ඊට පස්සේ patch file කියන එක click කරනවා. එතකොට අපිට ඕනම location එක අලුත් exe එකක් save කරගන්න පුළුවන්. මේක මම කියන්නේ ගොඩක් දුරට වාගේ original plist ඒ තියෙන තැනම save කරගත්තොත් වඩා හොඳයි. ඔයගොල්ලෝ කැමති නමක් දීලා .exe කියන එක දෙන්න. ඒක දුන්නාට පස්සේ මෙතනින් GDB එකේ මේ patches කියන එක close කරලා අපි මෙහෙම තියෙද්දි අපේ plist එක ආයෙමත් අපි ගන්නවා. දැන් මේකට අරගෙන අපි යනවා register කියන තැනට. register කියන තැනට ගිහිල්ලා අපි කලින් නම් කරේ අපි කලින් කරද්දී අපි enter කරපුවා වැරදි කිව්වනේ. දැන් අපි ආයෙමත් මොකක් හරි බොරු register username එකේ password එකේ මොකක් හරි බොරු එකක් දෙනවා. හැබැයි දැන් මෙතන අර invalid කියන එක පෙන්වන්නේ නැහැ. මොකද අපි මොකක් enter කරත් අර jump කරන්න කියලා code එක වෙනස් කරා. ඒ හින්දා දැන් අපි මෙතන enter කරාම අපිට එන්නේ thank you කියන value එක. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ plist කියන එක register මේ plist කියන එක reverse engineer කරගත්තා. දැන් මේක අපිට අපි register වෙච්ච user කෙනෙක් විදිහට මේ application එක use කරන්න පුළුවන්. හැබැයි අපි ඇත්තටම මොකුත් key එකක්වත් කිසිම දෙයක් ගත්තේ නැහැ. අපි නිකන් කරේ මොකක් හරි අර අපේ assembly code එකේ value එකක් change කරපු එක.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි රිවර්ස් එන්ජිනියරින් වෙන්න ගේම්ස් ක්‍රැක් කරන්න ඕනම සොෆ්ට්වෙයාර් ක්‍රැක් කරන්න මෙන්න මේ බේසික් කෝ අයිඩියා එක යූස් කරලා තමයි. ඉතින් අර ප්‍රෝග්‍රෑම් එකේ කම්ප්ලෙක්සිටි එකත් එක්ක මේක ගොඩාක් කම්ප්ලෙක්ස් වෙන්නත් පුළුවන්, ගොඩාක් සිම්පල් වෙන්නත් පුළුවන්. ඉතින් අර දැන් කාලේ නම් මේ වගේ දේවල් එච්චර සිම්ප්ලි කරන්න අමාරුයි. මොකද ගොඩාක් සිකියුරිටි එක මගුල් ඇඩ් කරලා තියෙනවා. එහෙම ඇඩ් කරලා තිබ්බේ නැත්නම් ප්‍රෝග්‍රෑම් එක පට්ටම් පට්ටලකුයි අපිට අවශ්‍ය කරන දේවල් හොයාගන්න ගියාම ගොඩක් කල් යනවා. ඉතින් මේක ගොඩාක් ටයිම් කන්සූමින්, ඒ වගේම ගොඩක් හිතන්න තමන් හිතලා තමන්ගේ මහ මොලේ වෙහෙසලා කරන්න ඕන දෙයක්. මේක මං හිතනවා ඔයගලන්ට රිවර්ස් එන්ජිනියරින් කියන එකේ අර කෝ අයිඩියා එක ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. ඔයගලන්ට තවත් මේක ගැන දැනගන්න ඕන නම්, මේ ගැන තවත් ඔයගලන්ට try out කරන්න ඕන නම්, එක්ස්පෙරිමන්ට් කරන්න ඕන නම්, තවත් knowledge එක ගන්න ඕන නම් මම කියන්නේ හොඳම දේ තමයි මේ වගේ ඕන තරම් කට්ටිය හදලා තියෙන software තියෙන ඒවා හදලම තියෙන කෙලින්ම ඔයගලන් රිවර්ස් එන්ජිනියර් කරන්න වගේම තමයි ඔයගලන්ට පුළුවන් මෙන්න මේ වගේ එක වෙබ්සයිට් වලට ගිහිල්ලා මේගොල්ලෝ හදලා තියෙන ඒවා එක එක ඩවුන්ලෝඩ් කරලා try out කරලා බලන්න. ඉතින් මේ වගේ ඒවා ගොඩක් අය try out කරනවා. මම කියන්නේ VM එකක් use කරන එක හොඳයි. එහෙනම් තවත් වීඩියෝ එකක් හම්බ වෙනවා. දැනට bye bye.